අපේ චූටි පෙටියත් එක්ක අපි යන පළවෙනි ට්‍රිප් එක තමයි මේක. මේක මගේ ඔෆිස් එකේ යන ඇනුවල් ට්‍රිප් එක. මේ තමයි ඉතින් මම ඇඳුම් ලෑස්ති කරන්න පටන් ගත්තේ. දැන් ඇඳුම් ගොඩක් ගෙනියන්න ඕනනේ. ඉස්සර වගේ අපි දෙන්න යනවා වගේ නෙවෙයි. දැන් ගෙනියන්න ඕන බඩු වැඩි. මේ සූට් එක තමයි පුතාට මම අඳවගෙන ගියේ. යනකොට නම් සැන්ඩල්ස් එහෙම දාගෙන ගියා. සපත්තු දාගෙන නම් ඉන්න කැමති නෑ. ඉතින් මගක් යනකොට ගලවන්න ඕනේ. පොඩ්ඩක් රවට්ටලා තමයි මේක හරිය අමාරුවෙන් කකුලට දැම්මේ. ඔන්න ගලවන්න තමයි බලන්නේ. හරි ආසයි ඒව ගලවන්න. මේස් එකත් දැන් ගලවනවා. යනකොට නම් මෙයා නිදාගත්තා. අපි යන්නේ අහුන්ගල්ල රියුව් එකට තමයි අපි යන්නේ. අපි සිලෙක්ට් කරේ ඒ හොටෙල් එක තමයි ට්‍රිප් එකට. චෙකින් වුණා. චෙකින් වෙන්න ගොඩාක් පොලිම තිබුණා. එදා හොටෙල් එක ෆුල් බුකින්. අපි ගියපු ගමම ගොඩක් මහන්සි. ගියපු ගමම පොඩ්ඩක් කෑවා. පුතාටත් කවා ගත්තේ මම ගිහින් තමයි දවල්ට. උදේට කවාගෙන තමයි ගියේ. ස්ටෝල් එකේ දාගෙන තමයි ටිකක් එන්ජොයි කරේ. මොකද දැන් වඩාගෙනම අපිටත් කන්නවත් බැහැනේ. එයාව ඉතින් ස්ටෝල් එකේ තමයි අපි ෂේප් එකේ තියාගත්තේ. මේ තමයි හොටෙල් එකේ view එක. ලන්ච් රූම් එක ගාවින් බලනකොට ඔම තමයි පේන්නේ. මේකේ ඉන්නවා ස්ටෝල් එකේ ඉන්නවා පොඩි වෙලාවක් තමයි එයා ඉන්නේ. වඩා ගන්න කියලා අඬනවා. මේක යනකොට ඉන්නවා. එයාට පේනවනේ එක එක දේවල් යන්නේ නැති වෙලාවට නම් අඬනවා. අපි චෙක් ඉන් වෙලා ලන්ච් එක අරගෙන තමයි රූම් එකට යන්න ගියේ. ලන්ච් ස්ටාර්ට් කරොත් පහුවදා බ්‍රෙක්ෆාස්ට් එකෙන් යන්න ඕනේ. ඩිනර් ස්ටාර්ට් කරොත් පහුවදා ලන්ච් එකෙන් චෙක් අවුට් වෙන්න පුළුවන්. එහෙම තමයි තියෙන්නේ. මේ අපි රූම් එකට යනවා. බේබි කල් වීඩියෝ එක ෂොට් එක මෙහෙම තමයි රූම් එක තියෙන්නේ. මේ විදිහට රෙදි දාගන්න, ටී හදාගන්න තියෙනවා. ෆ්‍රිජ් එක තියෙනවා. බාත්රූම් එක. බල්කනි එකෙන් සමහර රූම්ස් වලට පේනවා බීච් එක. අපේ නම් පෙවුන්නේ අපේ ඈතට තමයි පෙවුනේ. ඒ කියන්නේ සයිඩ් එකෙන් පේනවා. බීච් view එකක් තියෙනවා. මම අදින් පොඩ්ඩක් හැඩ බැලුවේ ඇවිල්ලා. පුතාට නම් හරිම සතුටුයි. පුදුම සෑහලුවෙන් හිටියේ. අර මහන්සිලා ආවිල්ල නිසා වෙන්නේ නැති ඇඳටලා පෙල්ලි හිටියා. ඔය තියෙන්නේ හරිම ලස්සනයි පිළිවෙලට තියෙනවා මේකේ රූම්. රේට් එකත් මට හරියටම කියන්න දන්නේ නැහැ. මොකද අපි පැකේජස් වලට එන්නේ මේ ඔෆිස් වලින් එනකොට. ඉතින් හරිම රේට් එක මට කන්ෆර්ම් කරන්න බෑ. ලෝකල්ස්ලා එනකොට අර සීසන් ඉවරුනහම ඩිස්කවුන්ට් රේන්ජ් එකකුත් යනවා මේ හොටෙල් එකේ. ඉතින් කෝල් කරලම තමයි දැනගන්න වෙන්නේ. අනිත් එක පොඩි බබෙක් කියනවා නම් ගේනවා නම් යාලා දෙනවා වෙනම මේ කොට් එකකුත් දෙනවා. සෙපරේට් කොට් එකක් රූම් එකට ගෙනත් දෙනවා. ෆුල් බෝඩ් තමයි රූම්ස් ගන්න පුළුවන්. ඒ කියන්නේ රූම් එක විතරක් දෙන්නේ නැහැ. ෆුල් බෝඩ් තමයි දෙන්නේ. මොකද ඒගොල්ලන්ගේ බුෆේ 24 hours open. ඒ නිසා. ඊළඟට අපි වොෂ් එකක් එහෙම දාලා පොඩ්ඩක් එළියට කියලා ඉස්සලම බීච් එකට තමයි ගියේ. ෂාන් ෂාන්
තමයි පූල් එක. මේක විතරක් නෙමෙයි තව දෙපැත්තේ පූල් දෙකක් තියෙනවා. එතන හතරක් වගේ තියෙනවා. බේබි පූල් එක ඇරුණම. ඊට පස්සේ අපි ඩිනර් වලට ගියා. පූල් එකට නම් බැස්සේ නෑ. ගොඩාක් සෙනග හිටිය රෑ වෙලා ඒ වෙලාවේ. ඩිනර් එකට ගියා. මෙහෙම තමයි බුෆේ එක තියෙන්නේ. නැති දෙයක් නෑ. ඉතින් හැමදේම තියෙනවා. Tamanට ඇති විදියට ගිහින් බෙදා ගන්න පුළුවන්. මම නම් ඉතින් බබත් අතේ තියාගෙන හරි අමාරුවෙන් තමයි කෑවේ. මොකද එයා අතෙන් බිම තිබ්බම ඇහැරෙනවා. රෑට නම් ඉන්නේ නැහැ. ළඟම තියාගන්න ඕනේ රෑට. අනිත් විශේෂම දේ තමයි බේබි ෆුඩ්ස් ටෝකන් එකක් දෙනවා. අපිට ටෝකන් එක දෙන්න තියෙන්නේ බබාගේ වයසට ගැලපෙන ඒගොල්ලෝ කලින්ම ෆුඩ් ඇරේන්ජ් කරලා තියෙනවා. ඉන්ග්‍රීඩියන්ට් ෆුඩ්ස් මොනවද කියලා කියනවා. අපිට ඕකේ නම් ඒ ෆුඩ් එක ගන්න පුළුවන්. ස්පෙෂලි හදලත් දෙනවා. බබාලගේ ෆුඩ් අපිට මුකුත් එහෙම සීරියල් එකක්වත් ගෙනියන්න ඕනේ නැහැ. අපිට ඕන විදිහට ඒගොල්ලෝ හදලා දෙනවා. මර්ෂ් කරලත් ඔක්කොම කරලා දෙනවා. මර්ෂ් එකවත් අරන් යන්න ඕනේ නැහැ. ඩිනර් එකෙන් පස්සේ අවුට්ඩෝර් මියුසික් තියෙනවා. එතනින් පස්සේ පබ් එක ඕපන් වෙනවා. හැමදේම තියෙනවා. ස්පා ජිම් ඕන දෙකට ගිහින් එන්ජොයි කරන්න පුළුවන්. මේ පබ් එකේ වීඩියෝ එකක් තමයි මේ පේන්නේ. පාන්දර වෙනකම්ම පබ් එක ඕපන් 10ට තමයි ඕපන් කරන්නේ. පාන්දර 2 වෙනකම්ම ඕපන් කරලා තියෙනවා. හරි ඊට පස්සේ ඉතින් අපි උදේ මේ ලෑස්ති වෙලා පල්ලෙහාට ගියා බ්‍රෙක්ෆාස්ට් එකට. මේ අනාතරතුර තමයි පුතා නම් නැගිටලා ආයෙ පාරක් නිදාගත්තා. එයාව හැමම කාට් එකේ දාගෙන අරගෙන ගියා. එතෙන්ට ගිහිල්ලා නැගිට්ටට පස්සේ තමයි මං එයාට බ්‍රෙක්ෆාස්ට් එක දුන්නේ. අපි බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ පුතාටත් කෑම කවලා පොඩ්ඩක් පූල් එකට ගියා. මොකද අපි කාපුම දවසේ කලින් දවසේ පූල් එකට ගියේ නෑ. උදේ මේ ක්ලීන් කරාට පස්සේ පොඩ්ඩක් සෙනගත් අඩු වුණා. ඒ නිසා ගියා. ඒත් හස්බන්ඩ්ට බැරි වුණා බබා නිසා බහින්න. එයා පුතත් එක්ක උඩට වෙලා හිටියා. මම විතරක් තමයි පූල් එකට බැස්සේ. මේ එක තැනක් විතරයි. මේ වගේ පූල් 4ක් තියෙනවා. ඊට අමතරව පොඩි අයට බේබි පූල් එක තියෙනවා. එයාටත් හරිම සතුටුයි මෙතන වතුර දැකලා. ඒ වුණාට ඉතින් තාම මාස 7ක් සම්පූර්ණ වුණා විතරයිනේ. මම ඇල් වතුරෙන් යාව හොදලත් නැහැ. ඒ නිසා පූල් එකට දැම්මේ නැහැ. හරි පූල් එකෙන් වැඩ ඉවර කරගෙන අපි
චූටියත් එක්ක ආපහු රූම් එකට ගියා. මොකද අපිට චෙක් අවුට් වෙන්න වෙලාව ලං වෙලා තිබුණේ. ආයෙත් එයාව වොෂ් කරලා එයාට ෆීඩ් කරලා අපිට බඩුත් හදා ගන්න ඕන නිසා අපි පැය දෙකක් විතර තියලා ගියා. මේ විදිහට ශ්‍රී ලංකාවට යනවා ඉතින්. එයාට අපි වර උඩින් පේනකොට හරි කැමති. උසට පේනවනේ. ඉතින් ඒකට කැමති. යා කවුරු හරි මෙහෙම ඇඳේ තියලා වුණත් උඩින් ඇවිල්ලා කතා කරනකොට hina වෙනවා. මේ නම් ගොඩාක් නිදිමත යන්නේ. මෙහෙම ගිහිල්ලා රූම් එක කිට්ටුවට එද්දි යාට නිින්දත් ගියා. එයාලට සෙපරේට් කොට් එකක් ගෙනත් දෙනවනේ රූම් එකට. මේ දින එයාගේ කොට් එක එයා රැට නම් ඉන්නේ මන් නැතුව. දවල් නම් ඒකේ දැම්මට පස්සේ හිටියා. මොකද මම බඩු ටික හදාගන්නකම් මට ඇඳේ තියන්න බය හිතුණා. ගන්න යාව. අපි මේ විදිහට ආපහු බඩු ටික හදාගෙන ගෙදර එන්න පිටත් වුණා. කොහේ හරි තව යන්නත් ආසාවක් තිබුණා. ඉතින් ඒ පැත්ත ගොඩක් ලස්සනයිනේ. ඔය බීච් එක එන පාර දිගටම තියෙනවා. බබත් එක්ක ඉතින් ආපහු බහැලා වෙන තැනක ඇවිදින එක ගොඩක්ම කරදරයි. ඉතින් ඒ නිසා අපි දිගටම ගෙදර ආවා.